Kalpita Tokanan Toka Bokanan Yeah, new rapper Yeah කට්ටගෑවට සිව්රුවෙන්ලට හැමෝම වෙන්නේ නෑනේ රහ සාගරේ වගේ තියෙන බන කට පාඩමෙන් කිව්වා පන්සලේ පින් කැටේ පුරමන් යාන වාහන ගන්න සමත් රහත් කියාගත් තුඟක් කට්ටේ වෙට්ටු දානවා තාම අදයි කල්යාණයි මල්යාණයි බුදු සාදු රට බාරයි හැන්දෑවයි රෑබෝවෙයි දන්සල් බෝලිං ගොඩවෙයි අම්බානක කුණු හරපයි බන්න තිබ්බේ වෙන්න තැනකයි බිස්නස් නං හැම තැනමයි ලෝක විනාශය අතලගමයි ඉදට හවසට ඉන්බොක්ස් පිරිලා කියන්නේ දවසම බුදු සරණ රෑ වෙනකොට ඉල්ලන්නෙම නිරුවත කාටත් නොපෙනී අතමරණ කටිනට ලොකුවට පින්කම් ලියලා ගහන්නේ කටවුට් මගදිගට පරම්පරාවෙම නම් ටික ලියන්නේ වහන්න පව් ටික උන් කරන කන්දක් දැක්කොත් පන්සල් හදනවා ලොකුවට උස්සලා බුදු පිළිම පන්දම් අරගෙන යක්කුත් බහින්නේ ජාතිය රකින්න හෙළදරන දන්සල් වඳින්නේ නම්බර් අරගෙන පෝලිම් බහින්නේ රෑ ජාමෙට පන්සල් පැත්තට පන්සිල් අරගෙන යන්නට හිතුණද භාගෙට පින්සල් අරගෙන තොරණක් ඇඳගෙන කෑ ගහන්නේ ආධාරෙට ආමිෂ විතරද උඹලට පුළුවන් බුදුන් කිව්වේ බං ඒකට ලිප්ස්ටික් ගාගෙන ෆේෂල් දාගෙන සුදු ඇඳ ගත්තට පත්තිනි දන්සල් ආවෙම කැටයම් දාගෙන මෝල් කරන්නද බිම්බරි වටයක් කැරකිලා කැටයම් කරන්නේ කෝලම් දාගෙන සුන්දරි තන්හා රතිල් තරගන්න ආවද සිවුරක් ළඟටම ගින්දරි ඇත්ත තමයි බං බුදුන් දකින්නට බිම්මදි වෙන්නේ නැති සංසාරේ පොඩ වෙන උඹලගේ හිස් මොළගෙඩි හරි ගස්සන්නයි මං ආවේ Tokanan Toka Bokanan Boka ශාන්තිය කොහොම ලබන්නද සම්බුදු හිමියන් හුරු කළ තනතුරට මරා ගන්නවා මෙහි මහ සංඝරත්නයත් ගරුතර කේන්තිය විනාශ වීමයි මනුස්සකම් යුතු ගරු කළ මස් කඩේත් ලොකුවටම ගහලා තිබුණේ බෝ සමුදුගේ පිහිටයි කරුතර වැඩියෙන් පව් කරන උනුයි හයියෙන්ම කියන්නේ සාදු උපාසකයි වගේ පේන උන් කරන්නේම වැඩ දාතු දැන් බලට වඩින්නත් 50ක් ගන්නව සාදු නෑ පාඩු පින්වත කියන්න තෙවරක් සාදු විගුණ අද ධර්මයේ කාටද පටිසන් දුන්නේ කර්මය ස්වභාව ධර්මයේ වනසන උන්දල සීකර ගනින්න මරණය මේ කියන කතා හෙන පරණය අපිමයි තෝරගතේ උත්තේ පරණය සසර කරන්නේ තරණය කොහොමද අපිට බුදුන්ගේ සරණය කෝ දේශනාව අදත් කියන්නේ දෙයක් ගැනමයි සායක හරි වාසනාව තවත් හිමිවරුන් ඉන්නව සම්මා ගායක ඔය නොතේරුණට හොරෙන් කරන වැඩ දන්නව සභාව දායක මේ කරන විකාරය පේන්නේ නැද්ද මේ රටේ හිමියන්ට නායක සමා වෙන්න හිත රිදුණා මම කිව්වේ මගේ අදහස ස්තුතියි බුදු හිමියනේ දුන්නට මට මගේ නිදහස මලක් වෙලා හරි ඔබ පාමුල විඳ ගන්න ලැබුණා නම් සිසිරස නෑ මම මේ දවස අද නෑ මූනේ මේ බුර්ම අදහස ආදරේ විතක් නවිද නසනෝනේ විසෙමලු මලට මිනතු වගේ කෙලු හදවට යදි මට මතක් වෙන්නේ එක්සමලු රූපේ දැක ගම මට අතෙක ගැස්මලු Mr. Vidu yeah heaven bro heaven hey අපි ඉන්නේ සුරලෝකෙ මෙහෙ ආවේ මැරිලා ඉන්න යනෝ බලන් තිබ්බන් ආපු පාර හැරිලා ගෑනු බඩ පෙන්නගෙන අඳින එක වැරදි නම් මොකටද සාරියක තිබ්බේ බඩ ඇරිලා ඩෝංගල පතු වෙන්න ඕන් දැම්ම මාළුවන්ට පාන් දැම්ම වගේ ඇවිත් හාල යන්න එන්නේ පහල යන්න ඇවිත් කට වාල යන්න අපි ගැව්වේ මොරන් නිසා පදිරි වෙන්නේ නෑනේ ඔය සාලයන්ට අම්මටවත් මෙල්ල නැති මාව කොයිද මෙල්ල වෙන්න යන්නේ අර කොයිවත් ඉන්න වෙලඹට සතියන්තේ හැමදාම කොල්ලෝ ඉන්නේ චිල් එකේ පිල් දාලා සෙට් වෙන්නේ සිංගාල කොළඹට හේතු නැඩෝ සන වගේ පමා වෙන්න දැස නොපෙනුනත් අපි ගැව්වේ මුටි කන නිසා මොනාලිසා බලන් ඉන්නේ මගේ පැත්ත කියලා තාම හිටන් ඉන්නේ පුතා මම ජොන වගේ කොන නිසා ජන නිසා තාල දැම්මේ මගේ අතකුරි නෙලි සමමාන දැම්මේ බොල ගලෝ ගන්න කලි සම කාල කන්නේ වගේ හිත තිබ්බේ මැලි කම වාව ගන්න බැරි යාළුවෝන්ගේ කැක්කම මම රැප දෙන්නේ මල්ලි මට තාලි විදියට මූස්වාලා දුන්නේ පුතේ රැප උස හින්දියට අපේ උන්න බලන් ඉන්නේ hina වෙන්න කින්ඩියට රැප නැට්ටුකාරයෙක් නම් මම ඉන්නේ නැදියට වර්ගම් පාන් තම්බි පොයි සොල්ලි වේල ඉල්ල තම්බි තම්බි නම්බි වා තම්බි රැප්පල පාඩතාරුන් තම්බි එන ප්‍රචන යාරකමිල්ල නඩුවිල්ල දන්නේ නැති ගානට ඇඹරිල්ල බෝරු වෙන ගොතින් කැරකිල්ල පෙනන වෙන්නේ උඹට මැදගිල්ල නඩුකාරය
වගේ තමයි ගන්නේ මං ඇත්ත පැත්ත රාජකාරි නම් බොහොමයි අහන්න එපා බිසි නැත ගෑනු බෙදා ගන්න බැරුව දාගෙන මුන් අස්සේ කැත්තාරුළු පෙත්ත බොණ්ඩ දීලා මහන්න ඕනේ පස්ස පැත්ත ඉරු පලියට පාත්තුන්නේ කඳු ඉතින් මොකද වෙන්නේ සුදු බලපන් මෙද ගිල්ලට දාලා නෑනේ මුදු ආසනා නෙවෙයි මං විදු මං කපලා දාන්න ආවේ පුතේ රැප් කලාවේ පාත් වෙච්ච ලඳුවේ අපේ පැත්තටත් උනානේ ක්ලාස් එනික රැප් විභාගේ පාස් වෙනික සිංහල මම ආස නිසා කිසි දවසක මිස්සුන්නේ නෑ ක්ලාස් යනක බලපන් මගේ පාස් අනික හූ කියන්න කලිනුයි මං ගේම ගැහුවේ ඒකයි මං දාර්ශනික කඩන්නේ වාර්ෂනික කට වෙන්න ඕනේ හැබැයි වෙන්න එපා මාන්දමික රට එක්ක දෙන්න ඕනේ කොප්පියක් උපාන්දිනික මේක ෆන්කි කියලා වැඩි හිතන්න එපා ඊළඟ එක කාම්මැනික ඕනයක් එක්ක අපි කටින් තමා මල්ලි මෙල්ල කරේ යක්ෂ ගෑනු තමයි අහිංසක කොල්ල බල්ල කරේ තමන්ටවත් මෙල්ල නැත්තම් ගෑණි ගන්නවා නම් කාලි වරම ඉලු ගලක් මැද්දෙන් උසන් දුවපන් කොල්ල සරම ඒක හිතේ මනාවට වෙන දේවල් හැමදේම වෙන්න ඕනේ වෙලාවට අපි ගැලපෙන්නේ නෑලු සමරුන්ගේ කලාවට මගේ නයා මෙල්ල වෙන්නේ නෑනේ ඔය නලාවට එනදூர் ஸ்வர்க்கம் தான் தம்பி போய் சொல்லி வேலை இல்ல தம்பி தம்பி நம்பி வா தம்பி ரப்பல பாடதாரும் தம்பி என்ன பிரச்சனை யாருக்கும் இல்ல நடுவில்ல தனி நெத்தி காணத்து அம்பர் இல்ல